මිත්‍රයෝ අපි වගා කරද්දී අපිට එන ප්‍රධාන ගැටලුවක් තමයි මිරිස් වගා කරද්දී එන මල් හැලෙන එක. ඇත්තටම මල් හැලෙන ගැන කතා කරවොත් මල් ටිකක් ඇත්තටම හැලෙනවා තමයි. මොන විදිහට කරවොත් මල් ටිකක් හැලෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි මේකට බලපාන කරුණු තියෙනවා. ඒ කියන්නේ මේකට බලපාන කරුණු ගොඩාක් තියෙනවා. අපි දැකලා තියෙන කරුණු සාමාන්‍යයෙන් වගා කරද්දී බලපාන අධික උෂ්ණත්වය. ඒ කියන්නේ සෙල්සියස් අංශක 35ට වැඩියෙන් වගේ උෂ්ණත්වයකට ගියොත් ඇත්තටම මල් හැලෙනවා. ඒකට සාමාන්‍යයෙන් මම නම් දැකලා තියෙනවා සාමාන්‍යයෙන් 35ට වැඩි වගේ උෂ්ණත්වය සුදුසු නෑ සාමාන්‍ය මිරිස් වගා කරද්දී මේ මල් හැලෙන ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි. ඒ හින්දා සාමාන්‍යයෙන් අපි ගෘහතුල උෂ්ණත්වය පාලනය කරගන්න ඕන. ඊට පස්සේ ආය බලපානවා මේ ජලයේ අසමතුලිතතාවය. ඒ කියන්නේ ගොඩාක් වතුර දාන්නත් හොඳ නෑ වගා මාධ්‍යයට අඩුවෙන් දාන්නත් හොඳ නෑ. වගා මාධ්‍ය කර වුණත් මල් හැලෙනවා වැඩිපුර වතුර දැම්මත් මල් හැලෙනවා. ඒකින්ද වගා මාධ්‍ය ඇත්තටම දෙන්න ඕන මධ්‍යස්ථ මට්ටමක තෙතමනේ. එතකොට මල් හැලෙන එක සාමාන්‍යයෙන් ඇත්තටම අඩු වෙනවා. ඊට ආය බලපාන පරාගනය. ඇත්තට මිරිස් ගත්තාම සුව පරාගනය තමයි වෙන්නේ. සුව පරාගනය උනාට ඇත්තටම දැන් මිරිස් වගාවක් එළිය කරන වගාවකදී මීමැස්සෝන්ගේ පරාගනය වෙනවා. ඒතර මීමැස්සෝ ඉන්නවා නම් හොඳට පරාගනය වුණොත් මල් හැලෙන එක අඩුයි. ඒතකොට හැබැයි අපි ගෘහතුලදී ඕක කරන්න බෑනේ. ඒ හින්දා සාමාන්‍යයෙන් ගෘහතුල වෙන්න ඕන දෙයක් තමයි වාතය හොඳට සංසරණය වෙන්න ඕන. ඒකයි ඇත්තටම අපි කියනවා ඉන්සෙක්ට් ප්‍රූෆ් නෙට් හරි මොන හරි නෙට්ම ගහන්න කියලා. මේ නෙට් ගහපුවම නෙට් අරන් හොඳට වාතය සංසරණය වෙනකොට හොඳට පරාගනය වෙන්න ඒකත් උදව්වක් වෙනවා. ඉතින් එහෙනම් හොඳට පරාගනය වෙන්න ඕනේ නැත්තම් මල් හැලෙනවා ඇත්තටම. ඊපස්සේ ආය බලපාන එකක් තමයි පෝෂක අසමතුලිතතාවය. ඒ කියන්නේ අපේ කට්ටිය දැන් මේ වගේම පොටොස් දැමෙත් එකයි මේ නයිට්‍රජන් පොහොර වැඩිපුර දානවා. ඒ කියන්නේ හැදෙන පොහොර වැඩිපුර නිතරම දානවා. ඉතින් ගස් හැදෙන්න පොහොර වැඩිපුර දෙන්න ඒගොල්ලෝ මල් හදන්න යොමු වෙන ප්‍රමාණය අඩුයි. ගහ හැදෙනවා විතරයි. ගහ හොඳට හැදී තියෙනවා. කඳ හැදෙනවා හොඳට. ඊටසේ කොළ දාව වැඩි වෙනවා. එතකොට මල් හැදෙන ප්‍රමාණය අඩුයි, මල් හැලෙන ප්‍රමාණයත් වැඩි. ඒ හින්දා එතකොට මේ දැන් නයිට්‍රජන් පොහොර වැඩිපුර දුන්නාම වෙන්නේ කැල්සියම්, පොටෑසියම් වගේ දේවල් ඌනතාවය. කැල්සියම් ඌනතාවය අපගම මල් හැලෙනවා. එහෙම නැත්නම් මල් හැදෙන ප්‍රමාණය අඩුයි. පොටෑසියම් උත් එහෙමයි. පොටෑසියම් කැල්සියම් දෙක ඌනතාවය වෙන්න නොදී අපි මේ ඒ දෙක පොඩ්ඩක් වැඩිපුර දෙන්න ඕන නයිට්‍රජන් පොහොර අඩු කරලා. ඒ කියන්නේ පෝෂක අසමතුලිතතාවය කියන එක අනිවාර්යෙන් බලපානවා මේ මල් හැදෙන්න. ඊට පස්සේ ආය බලපානවා තමයි පලිබෝධ. පලිබෝධ සහ රෝග කියන දෙකම බලපානවා. පලිබෝධ වලදී වැඩිපුර බලපාන්නේ පැලමැක්ක, කෝඩිත්ත, මයිටාව. ওই තුන් දෙනාගේ හානියටම ගස් දුර්වල වෙනවා අනිවාර්යෙන් මල් හැදෙනවා. පැලමැක්කගේ හානිය තිබුණා හොඳට මල් හැදෙනවා. මේ මයිටාවත් එහෙමයි. කෝඩිත්තගේ හානියටත් මල් හැදෙනවා. ඊට පස්සේ ආය බලපානවා වෛරස් රෝග කොළකොඩ වීම තිබ්බත් අනිවාර්යෙන් මල් හැදෙනවා. වගාව දුර්වල වෙන හින්දා මල් හැදෙනවා. ඊට පස්සේ ආර්ද්‍රතාවය වුණත් අධික ආර්ද්‍රතාවය විදිහට හොඳ නැහැ. වගාව කර වෙන. ඒ කියන්නේ ආර්ද්‍රතාවය කියන්නේ වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය ආර්ද්‍රතාවය අඩු මට්ටමේ තියෙනත් හොඳ නැහැ. අඩු වුණත් මල් හැලෙනවා, වැඩි වුණත් මල් හැලෙනවා. ඉතින් ඔන්න ඔය වගේ හේතු ගොඩක් බලපානවා මල් හැලෙන්න. අනිත් එක තමයි මල් හැදෙන්නෙම නැති වෙන හේතුවක් තමයි සෙවණ වැඩි. ඒ කියන්නේ ඇත්තටම දැන් අපි මේ නෙට් ගහන්න කියලා කියනවානේ. ඒ නෙට් ගහද්දී මේ 150 එහෙම නැත්නම් 140 එහෙම නැත්නම් 35 හරි කමන්න ගහනවා. 150ට වැඩිම වයි ගහපු ගමන් මිරිස් වල මල් පිපෙන්නේ නැහැ. මල් පිපෙන්නේ ගොඩාක් අඩු වෙලා ගස් හැදෙනවා විතරයි. ඒතකොට ඇත්තටම සෙවණ දාලා අයින් හරි කරන් ගලවලා හරි අයින් කරන්න නැත්නම් මල් පිපෙන්නේ ගොඩාක් අඩු වෙන සෙවණ වැඩි හින්දා. අනිත් එක තමයි මේ හොඳ නිරෝගිමත් බීජ ගන්න. ඒ කියන්නේ හොඳ නිරෝගිමත් වගාවකින් බීජ අරගෙන එහෙම නැත්නම් නිරෝගිමත් බීජ කරන කට්ටියකින් බීජ අරගෙන එහෙම වගා කරන්න. එතකොට අපේ මේ වගේ ගැටලු තවත් අඩු කරගන්න පුළුවන් වගා කරද්දී.